සුබ දවසක් මගේ channel එක බලන ඔයාලා හැමෝටම. ඔන්න අදත් සුබ දවසක ආරම්භය. මෙන්න ඉතින් කෝපි එකක් එහෙම බීලා පාන්දරම නැගිටලා සුපුරුදු පරිදි ගෙදර වැඩ කටයුතු ආරම්භ කරන්නයි මේ සූදානම. අද දවස කීවොත් අද මැයි 1 වෙනිදා. මැයි 1 වෙනිදා ඉතින් අපිට විශේෂයිනේ. ඒ වගේම මට තවත් විශේෂයි. ඒ මොකද කීවොත් මටගේ පොඩි දුවගේ උපන්දිනේ අද. ඒ නිසා මට ඉතින් මැයි 1 වෙනිදා අමතක වෙන්නෙම නැහැ. ඔන්න ඉතින් උදේ මෙයාවත් ඇහැරවලා පුංචි සර්ප්‍රයිස් එකක් දෙන්නයි මේ ලෑස්තිය. බලන්නකෝ. මහා ලොකුවට යමක් කරේ නැතත් අපේ ගෙදර දරුවන්ගේ දෙමව්පියන්ගේ හස්බන්ඩ්ගේ ඒ වගේ හැමෝටම පුංචි හරි gift එකක් දීලා කිරිබත් කෑල්ලක් හදලා ඒ දවස සමරන්න තියෙන ලොකු සතුටක්. මොකද ඒකට මහා ලොකු වියදමක් යන්නේ නැහැ. බොරුවට මහා ලොකු වියදමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ දවස මතකයේ රැඳෙන්න ඒ දවස සමරන කෙනාගේ හිත සතුටු වෙන්න දෙයක් කරා නම් ඇති කියලා තමයි මගේ හිත කියන්නේ. ඔන්න ඉතින් කිරිබත් ටිකක් එහෙම උයලා ලස්සනට මේසෙ හදලා අපි පුංචි ගමනක් යන්න හදන්නේ. පුංචි ගමනක් කීවට එයාගේ ඉස්කෝලේ එයා හෝඩියට බාර දුන්නු දවසේ ඉඳන් එයාට හොඳම යාළුවෙක් හිටියා. ඒ තමයි තෙනුලි. තෙනුලිගේ බර්ත්ඩේ එකත් මැයි 1 වෙනිදා කියලා මම නම් දැනගත්තේ ළඟදී. ඉතින් මම හිතුවා මේ සැරේ තෙනුලිත් එක්ක එකතු වෙලා යාළුවන්ගේ මතකය අමතක නොවෙන්න මොකක් හරි දෙයක් කරන්න ඕනේ කියලා. පුංචි ළමයිනේ. අපේ පුංචි කාලේ යාළුකම් ගොඩාක් වෙලාවට අපි මහලු වෙනකම්ම රඳා පවතිනවා. අනික මේ යාළුකම එයා සිංහල. අපේ බබා මුස්ලිම්. ඒ වුණාට දෙන්න එක පන්තියේ එක ඩෙස් එකේ තමයි හරිම සුහදව ඉගෙන ගන්න. ඔන්න දෙන්නගෙම උපන්දිනේ ලස්සනට සමරන්නයි අපි අද මේ ලෑස්ති වෙන්නේ. බලන්නකෝ අපි මොකද කරේ කියලා. ඔන්න ඉතින් අපි දැන් ඉස්කෝලේට ළඟා වෙලා ඉන්නේ. අපි ඉස්කෝලේට යනකොට ඉස්කෝලේට ඇවිල්ලා ඉන්නවා අපේ දුවගේ යාළුවයි, එයාගේ අම්මයි තාත්තයි, එයාගේ මල්ලි. අපි මේ ලෑස්ති වෙන්නේ අපේ ඉස්කෝලේ මේ පොඩි ඉස්සරහ ග්‍රවුන්ඩ් එක වටේට මල් පෝච්චි ටිකක් තියෙනවා පාට කරලා ලස්සනට පස්පුර වෙලා ඔක්කොම කරලා. අපි හිතුවා දෙන්නගේ උපන්දිනේ දවසේ දෙන්න ඉස්කෝලේ ඉන්නකම් මතක හිටින්නත් එක්ක මේ මල් පෝච්චි වලට මල් ටිකක් හදන්න ඕනේ කියලා. අපේ විදුහල්පතිතුමාගේ කැමැත්ත උනේ මේවට බෝගන්විලා හිටවන්න. ඒ හින්දා අපිට ඉතින් හිතුමතේට හදන්න බෑනේ, මේක රජේ පාසලක්නේ. අපි මුලින්ම විදුහල්පතිතුමාගෙන් අවසර ගත්තා මේ දෙන්නගේ උපන්දිනේ දවසේ මේ වගේ බෝගන්විලා හදන්නද කියලා. විදුහල්පතිතුමාත් ඉතින් ඒකට කැමති වුණා. ඉතින් අපි කරපු දේ පළතවානට ගිහින් බෝගන්විලා ගෙනල්ලා දෙන්නගේ උපන්දිනේ දවසේ මතක හිටින්නත් එක්ක පෝච්චි ඔක්කොගෙම ලස්සනට බෝගන්විලා හිටෙව්වා. ඇත්තටම හරිම සතුටුයි ඒ දවස. කවදාවත් මේ දෙන්නට මේ මතකේ නම් අමතක වෙන්නේ නැති වෙයි. කවදා හරි දවසක ඉස්කෝලේ ගාමින් යනකොට වුණත් කියයි අපි අපේ උපන්දිනේට මෙහෙම දෙයක් කරානේ කියලා. ඉතින් ඒ වගේ මතකේ අපි තියාගන්න ඕනේ. පුංචි ළමයිනේ. මේ වගේ හොඳ දේවල් පුරුදු කරන්න ඕනේ. කාටත් ප්‍රයෝජනයක් වෙන තැනක්. පොදු තැනක්නේ. ඔයාලට මතක ඇති මගේ පරණ වීඩියෝ එක අපේ පොදු පාරේ මල් හදපු. ඒ වගේ තමයි. ළමයින්ට අපි පුරුදු කරන්න ඕනේ අපේ ගෙදර විතරක් නෙමෙයි, අපි විතරක් නෙමෙයි, හැමෝම සහභාගී කරවගෙන මේ වගේ අපේ රටේ තියෙන පොදු ස්ථාන ලස්සන කරගන්න විදිහ. ඇත්තටම මට නම් හරිම ආඩම්බරයක්
ඒ දෙමව්පියෝ දෙන්නත් මේකට ඉහළින්ම කැමති වුණා. ස්තුති කරන්න ඕනේ අපේ විදුහල්පතිතුමත් මේකට කැමති වෙච්ච එකට. ඔන්න බලන්නකෝ අපේ පාසල. 2026 මැයි 1 වෙනිදා අපේ පුංචි දුවගේ උපන්දිනේ ඔන්න ওই විදිහට තමයි අපි ගත කරේ. එහෙනම් ඉතින් නැවතත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන්. අදට මම ගිහින් එන්නම්. මගේ වීඩියෝ බලන හැමෝටම සුබ දවසක්.